ඔය ගල් කරාමයක් හදලා තියෙනවා බොහොම ලස්සන වැඩක් සිංහරාජ ආරණ්‍ය සේනාසනේ. ඉතින් මේ ස්වාමින් වහන්සේලා මොනවද මේ කරන නිර්මාණ? පැරණි දේවල් අලුත් වෙලාද නැත්නම් අලුතෙන්ම කරන හොයා ගැනීමද? මේ සිංහරාජ වනාන්තරයේ එක් මායිමක පිහිටි සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය. ආරණ්‍යවාසී භික්ෂූන්ටම උචිත පරිසර පද්ධතියක නිර්මාණය කරලා තියෙන මේ ආරණ්‍ය සේනාසනයේ දකින්න ලැබෙන හරිම අපූරු නිර්මාණයක් තමයි මේ. පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ පවස නිවීම සඳහා නිර්මාණය කරලා තියෙන ගල් කරාමය. සම්පූර්ණයෙන්ම ගලින් නිමවා ඇති මේ ගල් කරාමය නිර්මාණය කරන්න ගලින් තොර වෙනත් කිසිදු ද්‍රව්‍යයක් භාවිතා කරලා නැහැ. නිර්මාණ ශිල්පියා විහාරස්ථානයේ භාරකාර හිමියන් වූ දෙමුආවත චන්දානන්ද හිමියන්. උන්වහන්සේගෙන්ම මේ කරාමය ගැන විස්තර දැනගන්න කොහෙනම් මේ නිගල් කරාමය නිර්මාණය කිරීමට මේ අවශ්‍ය කළුගල අපිට ඇත්තටම සොයාගන්න ඉතාම පහසු වුණා. ඒ පහසුව තමයි අපහසුතාවය. ඉදිරියේ පේන පිය ගැටපෙළ ඒ සකස් කරගන්නට මහත් බාධාවක් වුණු කළුගල් ගෙඩියක් තිබුණා මෙතන. මේ ගල යන්ත්‍රානුසාරයෙන් ගලවලා ඉවත් කරලා කඩලා ගල් වැටි බඳින්න තමයි සූදානම් කරලා තිබුණේ. කල්පනා කරනකොට මට හිතුණා මේක නිර්මාණයක් කරන්න ඕන කියලා. ඉන් පසුව තමයි මේ ගල් කරාමේ හදන්න මම තීරණය කළේ. මේ සියලු දෙනාම ගල් කැටයම් නිර්මාණකරුවෝ නෙමෙයි. පෙදරේ වෘත්තියේ දෙන අය. මේ නිර්මාණය අවසන් වන තුරු කෙනෙක් දැනගෙන හිටියේ නෑ මේක මේ තරම් වටින නිර්මාණයක් වෙයි කියලා. මාස 14ක් වෙනකොට තරම මිල කරන්න බැරි තරමට වටිනකමක් ලැබිලා තියෙනවා. දේශ විදේශ සංචාරකයන් විවිධ අය මේක නරඹලා දැකලා මේකේ වතුර උගුරක් බීලා මේකේ ස්වාභාවිකම සීත ජලය ඕනෑ කෙනෙක්ගේම තිබහ නැති කරගන්න උපකාර වෙන ඉතාම වටින විදිහට මේ නිර්මාණය සිදු කරලා තියෙනවා. මේ තියෙන්නේ නෙළුමක්. නෙළුම වතුරට සම්බන්ධයි. නෙළුම අපේපුණාම ජලය නිසා නෙළුම රැකෙනවා. නෙළුම නිසා ජලය රැකෙනවා. මේක ඉවත් කරපු සියලුම කොටස් අපේ විහාර මළුව බෝධි මළුවේ මේ තියෙන මේ පියගැට පෙළවල් වලට ගල් අතරට සක්ක ගැසීම සඳහා පවා ගත්ත එක කෑල්ලක්වත් ඉවත් කරේ නැහැ. ස්වභාව දහමෙන් අපිට ලැබුණු සම්පතක්. ඒ ලැබුණු සම්පතට අපමල් රේණුවකවත් අසාධාරණයක් පාඩුවක් අවඩක් කළා නැහැ. පොළොව යට තිබුණා නම් අලුගල් ගෙඩියට මේ තරම් ගෞරවයක් මං හිතන්නේ හම්බ වෙයි කියලා. අද මේ ගල මගේ පෞද්ගලික නිර්මාණයක් වුණාට මේක ජාතික ලෝක සම්පතක් බවට පත් වෙලා ඉවරයි. කළුගල් කැපීම සඳහා ආරණ්‍ය සේනාසනය තුලම නිර්මාණය කරපු මේ විශේෂ යන්ත්‍රයෙන් තමයි චන්දානන්ද හිමියන් කළුගල් කපලා ගල් කරාමය නිර්මාණය කරලා තියෙන්නේ. ගල් කරාමය විතරක් නෙමෙයි උන්වහන්සේ කළුගල් වලින් තවත් බොහෝමයක් නිර්මාණ කරලා තියෙනවා. ඒ සේරම තොරතුරු එක්ක තවත් තොරතුරු ඉදිරි දිනයක ලෝකයාපේ ලෝකයින්ට කියන්නම්කෝ.